welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ කොහොමද Temu account එකක් create කරගන්නේ, ඒ වගේම කොහොමද Temu එකෙන් order එකක් දාන්නේ, ඒ වගේම කොච්චර දවසක් යනවද order එක එන්න. ඊට අමතරව Temu එක ගැන ඔයාලට අවශ්‍ය හැම detail එකක්ම මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්නවා. ඉස්සර වෙලාවම අපි බලමු කොහොමද Temu account එකක් create කරගන්නේ කියලා. ඊට අමතරව ඔයාලට දෙයක් මතක් කරන්න ඕන. ඔයාලට Temu එක ගැන තේරෙන්නේ නැති ඕනම දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරනවා. ඉතින් මේ Temu කියන app එක හරහා ඔයාලට Shein එක, AliExpress එක, eBay එක හරහා ඔයගොල්ලෝ item ගෙන්න ගන්න විදියටම ලංකාවට ඕන තරම් item ගෙන්න ගන්න පුළුවන්. මේ Temu app එකේ ඕන තරම් item තියෙනවා. cosmetic item, ඇඳුම් වර්ග, සෙරෙප්පු වර්ග, සපත්තු වර්ග ඕන item එකක් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවා Shein එකෙන් වගේ orders දානකොට ලොකු delivery charge එකක් add වෙනවා. ඒ වගේම tax එකකුත් add වෙනවා. දැන් අපි Temu එකෙන් orders දානකොට delivery charge එකක්වත් tax එකක්වත් add වෙන්නේ නැතුව ලංකාවට ඔයාලට free delivery හරහා ඕන තරම් item ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ලංකාවේ කොහේ හිටියත් ඔයාලට මේ Temu එක හරහා item ගෙන්න ගන්න පුළුවන්. ඉස්සර වෙලාවම අපි බලමු කොහොමද Temu account එක create කරගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. ඉස්සර වෙලාවම ඔයාලා App Store එක හරි Play Store එක හරි open කරලා Temu කියලා මේ විදිහට search කරගන්න. එතකොට ඔයාලට app එක බලා ගන්න පුළුවන්. දැනටමත් මම Temu app එක අරගෙන තියෙන නිසා app එක මම update කරගන්නවා. app එක download වුණාට පස්සේ ඔයාලට පුළුවන් app එක open කරගන්න. app එක open කරාට පස්සේ account එකක් create කරන්න කියන මේ විදිහට page එකක් ඔයාලට load වෙනවා. මෙතනදී account එක create කරන්න ඔයාලට Apple ID එක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් Google account එක use කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ Facebook account එක, email එක හෝ ඔයාගේ phone number එක use කරලා log වෙන්න පුළුවන්. මෙතනදී මම මගේ email එක මේ විදිහට add කරගෙන account එකක් create කරගන්නවා. ඔයාගේ email එක මෙතන email කියන තැන type කරගෙන ඔයා කැමති password එකක් මෙතනට add කරගන්න. ඔයාලා add කරගන්න password එක හරියට මතක තියාගන්න. email එක add කරලා password එකත් ඇලා register කියන තැන click වුණාට පස්සේ ඔයාගේ account එක create වෙනවා. ඊට පස්සේ අපි හදාගත්ත account එක verify කරගන්න ඕන. ඔයාලට පේනවා ඇති මෙතන contact icon එකක් තියෙනවා. මේ icon එක ඔයා click කරාම මේ වගේ page එකකට තමයි එන්නේ. ඔයාට පේනවා ඇති මෙතන verify your email for security කියලා. ඔයා ඒක click කරාම ඔයාගේ mail එකට code එකක් යනවා. ඒ code එක ඔයා මෙතන type කරගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ account එක automatically verify වෙනවා. ඔන්න ඔය විදිහට තමයි Temu account එකක් create කරගන්නේ. අපි බලමු දැන් කොහොමද order එකක් place කරන්න කියලා. දැන් අපි account එක හදාගෙන ඉවරයි. අපි බලමු කොහොමද order එකක් දාන්නේ කියලා. මෙතන search bar එකේ ඔයාට කැමති item එකක්, ඒ කියන්නේ ඔයා ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන item එක search කරලා ඔයාට පුළුවන් මෙතන search result බලන්න. ඊට පස්සේ ඔයාට මෙතන මේ search result වලින් ඔයා කැමති item එක තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ budget එකට ගැලපෙන ඕන තරම් items තියෙනවා. ඔයාට කැමති එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. item එක තෝරගෙන මෙහෙම පහළට ආවම reviews කියලා තියෙනවා. ඔයාට මේ see all කියන එක click කරලා customers ලා දාලා තියෙන ඔක්කොම reviews ටික බලන්න පුළුවන්. order එක place කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලා customer reviews බලන්න. මොකද item මාරු වෙලා යන අවස්ථා තියෙනවා, damage වෙලා යන අවස්ථා තියෙනවා. ඒ වගේම ඔරිජිනල් ඒ කියන්නේ යාලා දාලා තියෙන ෆොටෝ එකට වඩා කස්ටමර්ට යවලා තියෙන item එක වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම order එක place කරන්න කලින් customer reviews හරියට බලලා, ඒ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන විදිහට customer reviews ටික තියෙනවා නම් ඔයාට පුළුවන් මේ order එක දානවද නැද්ද කියන decision එකට එන්න. order එක දානවා නම් සාමාන්‍යයෙන් customer reviews 85ට වඩා වැඩි seller කෙනෙක්ගෙන් order එක දාන්න. එතකොට ඔයාලා හරියටම item එකේ විදියටම එනවා. ඒ වගේම ඔයාට ඕන color එක, design එක මේ විදිහට select කරගන්නත් පුළුවන්. select කරලා ඉවර වෙලා ඔයාට පුළුවන් මේ add to cart කියන එක click කරලා ඔයාගේ cart එකට මේ item add කරගන්න. එකපාර ඔයාලට item ඕන තරමක් ගෙන්න ගන්න පුළුවන්. අර මම ඔයාලට කියලා දීපු විදිහට item එක හරියට බලලා add to cart කියලා click කරලා ඔයාගේ cart එකට ඔයාට ඕන කරන item ටික ඔක්කොම add කරගන්න ඕන. ඊට පස්සේ cart එකෙන් තමයි අපිට ඕන කරන item ටික තියාගෙන ඕන නැති item තියෙනවා නම් ඒ දේවල් අයින් කරලා
ඔයාට ඕන කරන item ටික විතරක් අපිට cart එකෙන් purchase කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් මේ පහළ cart කියලා icon එකක් තියෙනවා. ඒක click කරාම තමයි මේ විදියට ඔයාලා add කරගතිපු item ටික තියෙන page එකට එන්නේ. ඒ කියන්නේ cart එකට එන්නේ. ඔයා cart එකට item ටික add කරගත්තට පස්සේ මෙතනින් ඔයාට හිතුනොත් මම මේ item එක ගන්න නැහැ අනිත් ටික තමයි ගන්න කියලා. ඔයාට ඒ ගන්න නැති item එක මේ විදියට tick කරලා quantity කියන තැනට 0 දුන්නාම ඒ item එක මෙතන remove වෙනවා. ඊට පස්සේ ඔයා ගන්න item ටික purchase කරන submit order කියන එක click කරාම ඔයාගේ address details ටික add කරගන්න මෙතනට එනවා. ඔයා ඉන්නේ ලංකාවේ නිසා ශ්‍රී ලංකා කියලා මෙතන add වෙලා තියෙනවා. ඊට පස්සේ province කියන තැන ඔයා ඉන්න province එක add කරාට පස්සේ ඒ province එකේ මොන district එකද ඔයා ඉන්නේ කියලා add කරගන්න එනවා. ඊට පස්සේ ඒ district එකේ මොන city එකේද ඔයා ඉන්නේ කියලාත් මෙතන add කරගන්න එනවා. ඒ ඔක්කොම details add කරගත්තට පස්සේ ඔයාගේ street එක සහ ඒ කියන්නේ ගෙදරට තියෙන අංකයක් තියෙනවානේ. ඒක මෙතන add කරගන්න එනවා. ඒ කියන්නේ ඔයාගේ ගෙදර address එක. address එක ඔයා මෙතන පැහැදිලිව type කරගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ first name එක last name එක මෙතන add කරගන්න ඕන. ඔයාගේ phone number එක බිඳුවත් එක්ක හරියට මෙතන add කරගන්න ඕන. මොකද ඔයාගේ order එක එන්න කලින් එයාලා කෝල් කරන්නේ මේ නම්බර් එකට. නම්බර් එක හරියටම අංක 10ත් එක්ක මෙතන ඇඩ් කරගෙන ඔයාලට පුළුවන් මේ සේව් කියන එක ක්ලික් කරන්න. එතකොට හරියට ඩබල් චෙක් කරලා සේව් කරගත්තට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක මෙතන සේව් වෙනවා. ඇඩ්‍රස් එක සේව් වුණාට පස්සේ ඔයා item purchase කරන මේ page එකට ඔටෝම load වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන ඔයා order කරන්න ඉන්න item ටික හරියට තියෙනවද? ඒ item වල price හරියද කියලා මෙතනින් බලන්න. ඊට පස්සේ මෙතන පහළ තියෙනවා payment method කියලා. ඔයාට Apple Pay එක use කරන්න පුළුවන්. ඒ වගේම credit card, debit card ඕනම එකක් මෙතන use කරන්න පුළුවන්. Visa card, Master card ඕනම card එකක් එයාලා accept කරනවා. මම payment එක කරන්නේ card එකෙන් නිසා මම card කියන එක click කරාම මේ වගේ page එකක් load වෙනවා. මෙතන ඔයා add කරගන්න ඕන ඔයාගේ card එකේ number එක. ඒ කියන්නේ ඔයාගේ credit card එකේ ඉස්සරහා numbers ටිකක් තියෙනවා. දිග numbers ටිකක්. ඒ numbers ටික ඔයාට මෙතනින් add කරගන්න පුළුවන්. ඔයාගේ card එකේ expiration date එක තමයි මෙතන add කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ card එකේ ඉස්සරහා තියෙනවා අංක දෙකක්. අන්න ඒ අංක දෙක තමයි මෙතෙන්ට add කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ CVV කියලා තියෙනවා. එතන add කරගන්න ඕන ඔයාගේ card එකේ පිටිපැත්තේ තියෙන අංක තුනක්. ඒ අංක තුන තමයි add කරගන්න ඕන. ඊට පස්සේ මෙතන එයාලා අහනවා card එක save කරගන්නද ඉදිරියට ඔයා ගෙවන ගෙවීම් වලට පහසුවක් වෙන්න කියලා. ඔයා එතන ටික එක අයින් කරගන්න. මේ විදියට පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ item වල total එක. ඊට පස්සේ discounts අඩු වෙලා තියෙනවා නම් එතන කොච්චර අඩු වෙලා තියෙනවද එහෙම කියලා. ඊට පස්සේ coupons වලින් අඩු වෙලා තියෙනවද කියලා. ඔයාගේ total එක හරි නම් ඔයා submit order කියන එක click කරන්න. එතකොට ඔයාගේ card එකෙන් සල්ලි කැපිලා order එක place වෙනවා. ඔයාලට මේ විදිහට card එකෙන් සල්ලි කැපුණ message එක බලා ගන්න පුළුවන්. ඔයා order එක place කළා පැය 8ක් ඇතුළත තව item ඔයාට මේ item එකම ගෙන්න ගන්න add කරගන්න පුළුවන්. මම එහෙම ගෙන්න ගන්නේ නැති නිසා මම මෙතන leave කරගන්නවා. ඔයා දාපු orders බලන්න ඔයා ආපහු මේ contact icon එක click කරගන්න ඕන. එතන ඔයාට පේනවා ඇති your orders කියලා මේ විදියට තියෙනවා. මේක ඔයා click කරාම ඔයා දාපු orders ටික ඔයාට බලා ගන්න පුළුවන්. all orders වල තියෙන ඔයා මෙතෙක් දාපු ඔක්කොම orders ටික processing කියන තැන තියෙන්නේ. ඔයා item එකක order එකක් දැම්මට පස්සේ ඒ seller ඔයාගේ item එක ඒ කියන්නේ ඔයාගේ item එක delivery කරන්න ready කරන අවස්ථාව තමයි processing කියලා කියන්නේ. ඔයාගේ item එක යාලා නැවගත කරාට පස්සේ මේ මෙතන shipped කියන තැනට වැටෙනවා. ඔයාට item එක deliver වුණාට පස්සේ delivered කියන තැනට වැටෙනවා. මොකක් හරි හේතුවකට ඔයාට item එක return කරන්න ඕන නම් ඔයා එහෙම return කරා නම් ඒ return cases ටික බලා ගන්නවට return කියලා option එකකුත් මෙතන තියෙනවා. processing එක click කරාම ඔයාට බලා ගන්න පුළුවන් add more items to order කියලා. ඒ කියන්නේ මේ order එකත් එක්කම ඔයාට තවත් item ගෙන්න ගන්න පුළුවන්. එයාලා ඒක තමයි එතනින් පෙන්නන්නේ. ඒ වගේම ඔයාට order එක cancel කරන්නත් පුළුවන් මේ වෙලාවේදී. ඒ වගේම මේ විදියට ඔයාලට items වල colors change කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලත් එක්ක මම මේ order කරපු item ටික මට ලැබුණට පස්සේ මම මේ item ගැන reviews එක්ක unboxing video එකක් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් ඉතින් මං හිතනවා ඔයාලට මේ හැමදේම පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඔයාලට නොතේරුණු තැනක් හරි අපැහැදිලි තැනක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න. ඒ හැම comment එකටම මම reply කරනවා. එහෙනම් ඉතින් ආයෙමත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.